Hello ළමයි, welcome back to my YouTube channel. ඉතින් අදත් day vlog එකක් තමයි තියෙන්නේ. උදේම නැගිටලා ඇඳ ටිකක් අස් කරා. ඔයාලට අද vlog එක නම් ගොඩක් boring වෙයි. ඊට පස්සේ උදේම නැගිටලා එළියට ගිහිල්ලා මෙන්න මේ පැලේ චුට්ටක් බැලුවා. ඉතින් ළමයි උදේම නැගිටලා එළියට යනකොට මෙන්න මෙයා හිටියා. අපේ අම්මා සමහර දවස්වලට ඔය වහලෙට කෑම දානවා. එතකොට ඉතින් ඒව කන්න ඔය මී කුරුල්ලෝ එහෙම එනවා. ඊට පස්සේ මෙන්න බලන්නකො ළමයි ලස්සනට හොදට අවුව පායලා ලස්සන නිල් පාටට තියෙනවා. මෙහෙම තියෙනවා නම් කැමති. ඒත් ඉතින් මේක දවල් වෙන්න චුට්ට කළු කරලා වහින්න ගන්නවා. ඊට පස්සේ ළමයි හැමදාම උදේට බොන වතුර එක. මේක නම් අනිවාර්යයි ඔයාලත් මේක කරන්න. ඉතින් කාටුන් එකත් බලලා මගේ කොෆි එකත් පීලා මං ගියා වැඩ කරන්න ළමයි. මෙන්න මේ හේතුව හින්දා තමයි මම කිව්වේ ඔයාලට අද vlog එක boring වෙයි කියලා. මොකද ළමයි මම මේ අගෝස්තු වල එක්සෑම් ලියන්න ඉන්න ළමයෙක්. එතකොට ඉතින් පාඩම් නොකර ඉන්න බෑනේ. ඒ හින්දා මම මගේ වැඩ ටික අද දවසේ තිබ්බ ඒ ටික කරගත්තා. අද තමයි මම ෆ්‍රී එකේ ඉන්න දවස. මොකද අද විතරයි මට ක්ලාසස් නැත්තේ. ඊට පස්සේ හොඳ වොෂ් එකක් එහෙම දාලා කොණ්ඩේ දඩි බිඩි ගාලා පීරලා මම ගියා මගේ ස්කින් කෙයාර් කරගන්න. ඉතින් ළමයි මගේ මූණට මේ දවස්වල ටිකක් හෙනම අවුල්. කියන්නේ මගේ මූණට ගොඩාක් ගෙඩි දාලා ඒ හින්දා මේ ස්කින් කෙයාර් කියලා කරන්නේ පිම්පල් වලට ට්‍රීට්මන්ට් තමයි ඉතින්. නැවතත් සුපුරුදු පරිදි අපේ වැඩ ටික කරන්න ආවා. ඉතින් ළමයි මම ඒ ටිකත් කරලා ආයෙ එළියට ගියා. ඊට පස්සේ එළියට ගියේ නම් මම හොදට ඉර පායලා තිබ්බා. ඒකට රෙදි දාන්න ගියා මං එළියට. නැවතත් සුපුරුදු පරිදි අපේ සුපුරුදු වැඩසටහන. අද vlog එකේම තියෙන්නේ මෙන්න මේවා විතරයි. මට කියන්න ඕන වෙලා තිබ්බ මෙන්න මේවා පෙන්නලා ඔයාලත් වැඩ කරන්න කියලා. ඉතින් ළමයි ඔයාලත් හොඳට වැඩ ටික කරගන්න. මේක ඕන වයසක එක්කෙනෙක් බලන්න පුළුවන්. ඉතින් හොඳට වැඩ ටික කරගන්න. ඉතින් ළමයි දැන් වෙලාව 5ට විතර ඇති. මට අමුතු ෆීලිං එකක් ආවා මේ මෙතන දැක්කහම. ඒකට හේතුව තමා අපේ එහා ගෙදර කසින් කෙනෙක් ඉන්නවා. එයාලගේ බලු පැටියෙක් හිටියා. එයා ඊයේ උදේ නැති වෙලා. ඊයේ උදේම කෝල් කරලා ඒක කිව්වන් පස්සේ ඊයේ ඉනම් මාර අවුල්. මට ඔතෙන්ට ගියාමත් මම ඔය මගේ හිතේ තියෙන දේවල් ලියලිය මම ඔතන කල්පනා කරා සෑහෙන්න වෙලා. මන් දන්නේ මොනා කියන්නද කරන්නද කියලා. මට සෑහෙන අවුල්. මොකද ඒ බලු පැටියා චූටිම කාලේ ගෙනාපු දවස්වල ඉඳලා මගේ පපුවේ නිතියගෙන තියෙනවා. එයා පැය ගණන් මං මාර ආදරේ ඒ බලු පැටියට. අපේ ගෙදර බලු පැටව හදන්න බෑ. හේතුව අපේ අම්මට වීස් එක ඒගොල්ලොන්ගේ මයිල් එහෙම බිම වැටෙන හින්දා අම්මා කැමති නැහැ. වීස් එක වැඩි වෙන හින්දා ඒ දේවල් වලින් මං ඊයේ උදේ වරුව වගේම අඬ හිටියා. ඊට පස්සේ මටම තේරුණා ඇත්තටම අඬලා වැඩක් නැහනේ. එයා දැන් නැහැ. දුකයි. කරන්න තියෙන එකම දේ එයාට පින්ක් දෙන එක විතරයි. ඉතින් ඔයාලා vlog එක අවසානයේටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් මං ගිහින් එන්නම්. බයි. ආයෙ අලුත් vlog එකකින් අපි හම්බ වෙමු.